Enid Blytonගේ Good Old Secret 7 කෘතියේ පරිවර්තනය චිත්‍ර සොරකමේ අභිරහස අමර එස් කුලසිංහ දිනක් පාසැල්ලරී ගෙදර පැමිණි පීටර් ජැනට් කොහේදැයි සොයා බැලුවේය. ජැනට් ඔහු කීය. හෙට උදේ මම සත්සුමිතුරන්ගේ රැස්වීමක් තියෙනවා. ජැක්ගේ මාමා එයාට ලස්සන තෑග්ගක් දීලා තියෙනවා. මොකක්ද ඒ? ජැනට් ඇසුවාය. මොනවා හරි ක්‍රීඩා භාණ්ඩයක්ද? නෑ, ඒක දැන්ම කියන්න බෑ. හෙට වෙනකන් ඉන්නකෝ. පීටර් කීය. ඒක මගේ නෙමෙයිනේ. හෙට උදේ හරියටම 10ට එන්න කියලා අනිත් අයටත් තුණ්ඩු කෑලි ටිකක් ලියනවද ජැනට්? හෙට සෙනසුරාදා වුණ එක කොයිතරම්නම් හොඳද? උෆ්! ස්කැම්පර් ශබ්ද කළේය. ඌ සෙනසුරාදා දවස්වලට කැමති වූයේ පීටර් හා ජැනට් මුළු දවස පුරාම ගෙදර සිටින බැවිනි. ඔව් ඔයත් රැස්වීමට එනවා තමයි. යයි ජැනට් කීවේ උගේ රන්වන් පාට මුතු ඇඟ අතගාමින්ය. ඒත් ඔයා මොර වචනය දන්නවද ස්කැම්පර්? ස්කැම්පර් එකවර ශබ්ද කළ විට ළමයි සිනාසුනහ. හරියට හරි. මුර වචනේ තමා වුෆ් වුෆ්. පීටර් කීය. ඔයාට මොන තරම් හොඳ මතකයක් තියෙනවද ස්කැම්පර්? ස්කැම්පර් වල්ගේ වනවනා නැවතත් වුෆ් වුෆ් කීය. හැම වෙලේම ඒක කියන එක හොඳ නෑ ස්කැම්පර්. ජැනට් කීවාය. අර කරදරකාර සුසීට ඇහෙන්න පුළුවන්. සුසී ජැක්ගේ සොයුරියයි. ඇය සත්සුමිතුරන්ට අයත් නොවිය. එයට බැඳීමට ඇයට බලවත් උවමනාවක් තිබුණි. සත්සුමිතුරන් භාවිතා කළ කුමන මුර වචනයක් වුවද සොයා ගැනීමට ඇය උනන්දුවෙන් පසු වූවාය. එකක් කොලින්ට, එකක් ජෝර්ජ්ට, එකක් පෑම්ට, එකක් බාබරාට වශයෙන් ජැනට් තුණ්ඩු කෑලි 4ක් ලිවීය. දැන් හරි. ඇය කීවාය. මම බයික් එකකින් මේව අරන් යනවා. රැස්වීමක් තියන්න කීවේ ජැක්මනේ. ඒ හින්දා එයාට ලියන්න ඕන නෑ. එයාට ලැබුණු තෑග්ග හෙට අරන් එයිද? ඒක මොකක්ද දන්නේ නෑ. ඕ පීටර් කීය. රැස්වීම තියෙන මඩුව ටිකක් සුද්ධ කරන්නටත් ඕනේ. අපට කන්න මොනවා හරි ඕනේ කියලා අම්මට කියන්නත් ඕනේ. කෝකී අද කුස්සියේ වැඩ කරනවා ඇති. ඒ හින්දා හෙට රැස්වීම ගැනත් අම්මට මතක් කරන එක හොඳයි. පසුදා උදේ 10ට කාලක් තිබියදී බොහෝ දේවල් රැගෙන පීටර්ද ජැනට්ද ඔවුන්ගේ මඩුවට ගියහ. මම මේක හොඳට සුද්ධ කළා. පීටර් කීය. වාඩි වෙන්න පාවිච්චි කරපු මල් පෝච්චි වලින් දෙකක් වත්ති වැඩ කරන එක්කෙනා අරන් ගිහින්. ඒ වෙනුවට මම පෙට්ටි දෙකක් හොයාගත්තා. සත්සුමිතුරන් යන්නෙහි සංකේතය වන SS මඩුවේ දොරේ ලියා තිබූ අතර පීටර් හා ජැනට් ඒ දෙස ආඩම්බරයෙන් බලා සිටියහ.
සත්සුමිතුරෝ ජැනට් කීවාය. ලෝකෙ තියෙන හොඳම සංගමය. තවත් රැස්වීමකින් මට ආයෙත් විනෝද වෙන්න පුළුවන්. සුමාන ගානකින් රැස්වීමක් තිබුණේ නෑනේ. ඉස්කෝලේ වැඩවලට අපි එරිලානේ හිටියේ. මඩුව ඇතුළට ගොස් ඔවුහු දොර වැසූහ. පීටර් රැගෙන ආ දේවල් පිළිවෙලටම තබා වටේට ආඩම්බරයෙන් බැලීය. මම සුද්ධ කරලා තියෙනවා හොඳද? ඔහු කීය. මම ජනේලත් පිරිසුදු කළා. දැන් හොඳ උණුසුමක් තියෙනවා නේද? මඩුවේ පිටුපස කොටස පිහිටා තිබුණේ උණුසුම් පැල කුටිය දෙසටය. එබැවින් එයින් පිට වූ උණුසුමින් කොටසක් මඩුවට ලැබුණි. නොවැම්බර් මාසයේ සීතල දිනක වුවද මඩුව උණුසුම්ව පැවතීමට එය හේතු විය. ජැනට් රාක්කෙන් එක් පාටින් යුත් කෝප්ප ඉවතටගෙන පිළිවෙලට තැබුවාය. අද සීතල දවසක් හින්දා උණු කොකෝ අපට හොඳයි කියලා අම්මා කීවා. හැමෝම ආවම මම ඒව අරන් එන්නම්. මොනවද ඔට්ටු? තෑග්ගක් අරන් මුලින්ම එන්නේ ජැක්. කොයිස් කැම්පර්. දොරට තට්ටු කෙරින. කරුණාකර මුරවචනය. පීටර් එක්වරම කීය. වුෆ් 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 වුෆ්. තරමක් වැඩි ශබ්දයක් ඇසුණි. ඇතුළට එන්න. පීටර් කීය. ඔය තරම් හයියෙන් මුරවචනේ නොකියන්ට මතක තියාගන්න. නැත්නම් හැතැක්මක් ඈතට ඒක ඇහෙයි. කනගාටුයි. ජෝර්ජ් කීවේ මඩුවට ඇතුළු වෙමින්ය. මම ස්කැම්පර් වගේ සද්ද කළාද? මම වෑයම් කළේ නම් මෙහෙම කරන්න. නෑ නෑ ඔයා සද්ද කළේ එයා වගේමයි. ජැනට් කීවාය. වාඩි වෙන්න ජෝර්ජ්. අපි හිතුවේ ආවේ ජැක් කියලා. අපිට මොකද්දෝ පෙන්වන්න එයා කලින් එනවා කීවා. නැවතත් දොරට තට්ටු කෙරින. මුරවචනය පැවසූ සැනින් පිළිතුර ලැබිනි. වුෆ් වුෆ්. මදසිනා මුහුණු සහිතව ඇතුළු වූයේ පෑම් හා බාබරාය. හලෝ අපි අන්තිමේ නොවුණු එක හොඳට හිටියා. නැවතත් දොරට තට්ටුවක්. ඒ ජැක් වෙන්ට ඇති. ජැනට් කීවාය. කරුණාකර මුරවචනය. පීටර් පවසන්නට විය. එහෙත් ඒ පැමිණියේ කොලින්ය. ඔහු ඇතුළට පැමිණ සැරින් දොර වැසීය. කොහොමද ඉතින්? මෙහි හොඳට උණුසුම තියෙනවනේ. ඇයි මේ රැස්වීම? මොකුත් විශේෂයක්ද? ඔව්. පීටර් කීය. ජැක් තමයි රැස්වීම තියන්න කීවේ. අපට පෙන්නන්න වැදගත් දෙයක් එයා ළඟ තියෙනවලු. එයා කලින්ම එනවා කිව්වට මොකද දැන් 10ක් පහුවෙලා. එයාගේ අර කරදරකාර නංගි එයාට එන්න දෙන්නේ නැතුව ඇති. පෑම් කීවාය. ඒත් අපේ රැස්වීම ගැන එයා කොහොමද දන්නේ? පීටර් කීය. ඒ වගක් ජැක් එයාට කියන්නේ නැති වග මට හොඳටම විශ්වාසයි. ඔන්න ජැක් එනවා. මඩුව දෙසට එන අඩි ශබ්දයේ ඇසුණු බාබරා කීවාය.
කවුරුන් හෝ දොරට දුන් පහරින් සියල්ලෝම ගැස්සුනහ. පීටර් මුර වචනය එල්ලීමට පෙරම වුෆ් වුෆ් ශබ්දය ඇසුනි. එන්ට ඇතුළට පීටර් කීවේ ඒ කටහඬ ජැක්ගේම බවට විශ්වාස කරගෙනය. දොර ඇරගෙන ඇතුළට පැමිණ සිටගත්තේ ජැක් නොව සුසීය. ඇය සැමටම නියව්වාය. ඔයාලගේ රැස්වීමට මටත් ආරාධනා කළාට ස්තුතියි. පැවසූ සුසී දොර වැසුවාය. කිසිවෙක් බාධා කිරීමට පෙර ඇය පෙට්ටියක් මත වාඩි වූවාය. සුසී අනේ හැබෑටම කිසිම ගරු සරුවක් නැතුව වාඩි වුණ හැටි. පීටර් මහ හඬින් කීය. ඔහු දොර ඇරියේය. යනවා යන්ට. ඔහු කීය. ඔයාට මෙහි අයිතියක් නැති වගේ දන්නවනේ. එහෙමනම් මාවත් මේකට අයිති කරගන්නට. සුසී කීවාය. මම එහෙම කියන්නේ මොකද දන්නවද? අපේ බොබී මාමගෙන් ජැක්ට ලැබුණු තෑග්ග අපි දෙන්නටම පාවිච්චි කරන්න කියලා අම්මා කීවා. ඉතින් ඔයාලට පෙන්නන්ට එයා ඒක මෙහි ගෙනාපු හින්දා මාත් මෙහි ආවා. දිග යමක් කරමත තබාගෙන යමෙක් අඩිපාර දිගේ මඩුව දෙසට පැමිණියේය. දොරට තදින් තට්ටු කරනවත් සමගම මුර වචනය පැහැදිලි ලෙස ඇසුනි. වුෆ් වුෆ්. ඇතුළට එන්ට. පීටර් පැවසූ විට ප්‍රවේශමෙන් බරක් උසුලාගෙන ජැක් ඇතුළු විය. ඔහු සුසී දෙස කෝපයෙන් බැලීය. එයා කොහොමද අපේ මුර වචන දැනගත්ත ජැක්? පීටර් දැඩි ලෙස ඇසීය. ඔයා කිව්වද? අයියෝ නෑ. එයා මට ඒක කිව්වේ නෑ. මම පඳුරක් යට හැංගිලා ඉඳලා අහගත්තා. සුසී කීවාය. ඔයා ඔය විදියට මගේ දිහා බලන්න ඕන නෑ ජැක්. ඔයා දන්නවනේ අම්මා කියපු දේ. එයාව ආපහු යවන්න බැරිද? සුසීට කොහෙත්ම කැමැත්තක් නොදැක්වූ පෑම් මැසුවාය. එයා හැම වෙලාවෙම දඟලන්නේ අපේ වැඩ සේරම අවුල් කරන්නට. හොඳයි බලමුකෝ යවන්න පුළුවන්ද කියලා. සුසී නිර්භීත ලෙස කීවාය. ඔයාලගේ ඔය මෝඩ රැස්වීමට එන්න මට කොහොමටවත් උවමනාවක් නෑ. මම ආවේ ජැක්ගේ තෑග්ගට හවුල් වෙන්න. බලාපොරොත්තු සුන් වූ විලාසයෙන් පීටර් ඇය දෙස බලා සිටියේය. සුසී වැනි ගැහැණු ළමයෙකුට කුමක් කරම්ද? ඇයව පිටමං කළොත් කෑගසමින් විලාප දෙන්නට පටන් ගනීවි. එවිට සිදුවන්නේ කුමක්දැයි බැලීමට මව පහළට පැමිණේවි. එසේ වූ විට ජැක්ගේ තෑග්ග දැක බලා ගැනීමට ඇයද සිටිය යුතුයයි මම පැවසීමට පුළුවන. මගේ යාළුවා බින්කිත් මගෙත් එක්ක නවතින් හෙට එනවා. සුසී කීය. එයාටත් ඒ තෑග්ග පාවිච්චි කරන්න පුළුවන් කියලා මම කියනවා. බින්කි අර පුංචි හාපැටියෙකුගේ වගේ මූණක් තියෙන කරදරකාරී. ජෝර්ජ් කීය. අර මෝඩියෙක් වගේ හික් හිකිගා hina වෙන. හැම කෙනෙකුගෙන්ම කෙඳිරිලි හඬ ඇසුනි. සුසී පමණක් නම් ඒ තරම් නරක නැත. එහෙත් බින්කිත් එකතු වූ විට කිසිවක් කළ නොහැකිය. හරි. දැන් ඔයාලා මොකද්ද කරන්න හදන්නේ? සුසී ඇසීය. සේරමල එකතු වෙලා මාව එළියට තල්ලු කරන්නද? එහෙම නැත්නම් රැස්වීමට මටත් ඉන්න දෙනවද?
පීටර් ඉක්මන් තීරණයකට එළඹියේය. මොන කාරණාවක් නිසාවත් සුසීට සත්මිතුරන්ගේ රැස්වීමට සහභාගී විය නොහැක. අනිත් අතට ඇයව එළියට තල්ලු කර හරින්නටත් නොහැකිය. එසේ කළොත් ඇය මහා කලබලයක් කරાવી. ඒ නිසා කළ හැකි එකම දේ වන්නේ රැස්වීම අවසාන බව ප්‍රකාශ කිරීමයි. එවිට එය නියම රැස්වීමක් නොව ජැක්ගේ තෑග්ග ගැන කතාබස් කිරීම පමණක් සිදුවේ. සත්සුමිතුරන්ගේ රැස්වීම මෙතනින් අවසාන බව මම ප්‍රකාශ කරනවා. පීටර් ශබ්ද නගා කීවේය. අපි ගේ ඇතුළට යමු. අපේ සෙල්ලම් කාමරයේදී ජැක්ගේ තෑග්ග බලමු. අපේ රහසිගත රැස්වීම් වලදී පිටාය තියාගන්නේ නෑ. ඔහු නැගිට්ට විට සුසී හැර අනිත් සියලු දෙනාද නැගිට ගත්හ. කාරි නෑ. ඔයාලා දිනු. සුසී කීවාය. ඔයාලා එක්ක මම ගේ ඇතුළට ගියොත් ඔයාගේ අම්මා මට බන්න බව මම දන්නවා. මම ඔයාලට බාධා කරා කියලා එයා හිතාවි. ඒත් මගේ ප්‍රශ්නේ ගැන විනාඩියක් අහන් ඉන්න.